පිරිමි ළමයි කතාවේ ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ සිනරිටයි චූටිමන්ගේ කාපු අච්චාරුවේ වශීය වැඩ කරයිද. ඉතින් යාළුවනේ මේ වශී වැඩ කරනවත් කියලා බලන්න තිවංක එනවා බලව්වට. ඉතින් මේ දෙන්නටම කරපු වශීකරුකම වැඩ කරන්නේ නැහැ. මොකද මේ දෙන්නම තමයි ඒ නෙල්ලි අච්චාරුව කෑවේ. ඒක නිසා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මේක හරි ගිහිල්ලා නැහැ. මේ පාරත් කපු මහත්තයාට මොකක් හරි දෙයක් මගහැරලා තමයි. මේ පාරත් කපු මහත්තයාගේ උත්සාහය අසාර්ථක වෙනවා. ඉතින් ඊළඟට කපු මහත්තයා මොන වගේ දෙයක් කරයිද මේ චූටිමැණික තිවංකට කැමති කරගන්න. ඒත් එක්කම තව දෙයක් තමයි නෝරගේ නෑ කියලා එන මේ බුරුකාරයා. මේ බුරුකාරයා ගැන ටිකෙන් ටික සුරේන්ට වෙනසක් පේන්න ගන්නවා. ඉතින් සුරේ මේ ගැන හොයලා බලනත් එක්කම සුරේන්ට දැනගන්න ලැබෙනවා මේ නෝරගේ ඇහැල්ලේ පොළොගේ පරම්පරාවෙන් කියලා එන්නේ බුරුකාරයෙක් කියලා. ඉතින් යාළුවනේ ඉස්සරහට මේ නෝරගේ වෙනස් වීමත් එක්ක මේ එන ඇහැල්ලේ පොළ කෙනාට මොකක් කොල්පයක් වේද? ඒකටම අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.